බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අද මේ ඉදිරිපත් කරන ලියවිල්ල මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය මම හිතන්නේ අපි අපේ ආණ්ඩුව හැටියට ගන්න තව ඉදිරි පියවරක් ආර්ථිකය පිළිබඳව. මොකද අපි ආර්ථිකයේ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රායෝගික භාවිතාවක් හඳුනා දුන්නා අපේ ආදර්ශය. අපි අපේ වියදම් සීමා කිර ගැනීමෙන් අපට තියෙන පහසුකම් අවම කර ගැනීමෙන් අපේ මහජන නියෝජිත හැටියට മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට තියෙන පෙන්ෂන් එක ඉවත් කර ගැනීම ආදී වශයෙන් අපි ආදර්ශයක් දීලා තියෙනවා. දැන් මේ ඉදිරිපත් කරන්නේ ඒ ආදර්ශය එහාට ගිහිල්ලා ආර්ථික දැක්මට ගැලපෙන තිරසාර ආර්ථික දැක්මට ගැලපෙන ලස්සන ජීවිතයක් පොහොසත් රටක් නිර්මාණය කරන ආර්ථික දැක්මට ගැලපෙන ඉදිරි අවුරුද්දේ අපේ ආර්ථිකයේ මූලෝපායන් කොහොමද උපාය උපක්‍රම කොහොමද ක්‍රියාවට නැගෙන්නේ කියන කාරණාව. ඒකදී ආර්ථික අවදානම අපි කොහොමද කළමනාකරණය කරන්නේ? ඒක තමයි වැදගත් දේ. මේක වැදගත්ම දේ තමයි මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ මූල්‍ය අවදානම් ප්‍රකාශනය. ඒතකොට ඒකෙන් අපි ඇත්තටම එකාතකින් විපක්ෂ සතුරු වෙන්න ඕන. මොකටද අපි ආණ්ඩුවට අපේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපිම විලංගු දාගැනීමක් මේකෙන් කරගන්නේ. අපිට ආණ්ඩුවට මුදල් ඇමතුමාට අපි අමාත්‍ය මණ්ඩලය අපිට ඕන හැටියට අත දිගාරලා නාස්ති කරන වියදම් කරන ක්‍රමයක් නැහැ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. දැන් මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමාලා කිහිප දෙනෙක්ම මම දැක්ක ඇහුවා මේකේ තියෙන මේ ක්‍රමෝපායන් මොනවද? මේකේ පියවර මොනවද? මේක නිකන් ලැයිස්තුවක් මේකේ මොකද්ද අංග 1 2 3 කියලා කියන්න කියලා. හරියට ඒගොල්ලෝ අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු හොඳයි එහෙම අහන එක මම ස්තුතිවන්ත වෙනවා. බත් පිඟාන දුන්නාට පස්සේ මේකේ විටමින් කෝ? මේකේ ප්‍රෝටීන් කෝ? මේකේ කාබෝහයිඩ්‍රේට් කෝ? මේකේ මේදේ පේන්නේ නැහැ. බගේ අහනවා. ඉතින් බත් පිඟාන දුන්නම මේදේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ඉගෙන ගත්ත කෙනාට ඒක තේරෙනවා ඒක අනුභව කරාම කෑවට පස්සේ ඇඟට තමයි එන්නේ කියලා. හැබැයි මුලාස්රාහුඩ කරු කාර්ක සභා සභාපතිතුමේ කවුරු හරි බත් පිඟානක ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් හෙව්වොත් එහෙම හොයාගන්න අමාරුයි. ඒ වගේ වැඩක් මේ අහන්නේ. දැන් මේ මෙතුමාලා අහනවා එහෙම. දැන් අපේ මේ නියෝජ්‍ය මුදල් ඇමතුමා පොත් පෙරලා බලනවා කොහොම මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් කොහොමද මේක පෙන්වන්නේ කියලා. එහෙම නේද අනිල් ජයන්ත මතුමා? පෙන්වන්න බෑ. හැබැයි මේකේ පේනවා දැක්මක්. මේකේ පේනවා ගමන් මගක්. 2026 අවුරුද්දේ අයවැය හදනකොට අයවැය හදන්න යන පරාසය අපි 2026ට යන්නේ මෙන්න මෙහෙමයි කියලා මේක කියනවා. ඒක වැදගත්කම වෙන්නේ එහෙම නැතුව ඉබාදාති ගියොතින් අපි 2020 22 ගියපු රට ගියපු දැන්ට යනවා. අපි 94 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් පටන් ගන්න අපිට මතකයි ඍණාර්ථකයට ගියා. ඍණාර්ථකය ගියා මේ රට. හැබැයි අපිට එහෙම නෙමෙයි දැන් ඉදිරි පාර තියෙන මෙන්න යන්නේ මෙහෙමයි කියලා. 2026 අයවැයට අපි වැඩි බරක් දා ගන්නවද? 2025 කළමනාකරණය කරගෙන 2026ට යන්නේ කොහොමද? 2026 එන්න තියෙන අවදානම අපි දැන් දකිනවා. හොඳ නැද්ද? 2027 වෙන්න තියෙන අවදානම අපි දකිනවා. ඒකනේ මේකෙදි විශේෂයෙන් අවධානය කරනවා මුලාසාර මන්ත්‍රීතුමිය මූල්‍ය අංශයේ අවදානම. දේශපාලන විපර්යාස, දේශගුණක විපර්යාස, නීතිමය හිමිකම්, පළාත් පාලන ආයතන අපිට සලස්මක් තියෙනවා. ඒ පළාත් පාලන ආයතන වල වියදම් වල සීමාවන් කොහොමද කරන්නේ? ඒක මේකේ තියෙනවා. ඉතින් විපක්ෂ සතුරු වෙන්න ඕන. විපක්ෂයට කරදරයක් නැහැ. මොකද මේ පොත පෙරලා ගත්තම බලා ගන්න පුළුවන් දැන් කොහෙද යන්නේ කියලා. අපේ ගායන්ත කර්මාන්තක දරු හිටපු අමාත්‍යතුමා මන්ත්‍රීතුමා ගුවා ජනාධිපතිතුමාට හොඳ සුක්වානමක් තියෙන්න ඕන. ඒ වගේම හොඳ එන්ජින් එකක් තියෙන්න ඕන. හර්ෂණ සූර්යපෙරම අපේ නියෝජ්‍ය මුදල් ඇමතුමා මුදල් අමාත්‍යාංශ ලේකම් හැටියට ඒ එන්ජිම සුක්වානමට ගැලපෙන්න ඕන කියලා. ඒක විතරක් නැති. මුළු වාහනේම තියෙනවා. මුළු වාහනේම එන්ජිම සුක්වානම විතරක් කියලා වාහනේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අපේ මේ මුළු වාහනේම හොඳයි දැන්. පළාත් පාලන ආයතනත් මේකට ඒකාබද්ධ වෙලා තියෙනවා. මේ යාන්ත්‍රණයම හොඳයි අපිට දැන්. ඒ යාන්ත්‍රණය හොඳ විතරක් නෙමෙයි අද පාර්ලිමේන්තුවේ අපි කියනවා ඒ යාන්ත්‍රණය ගමන් කරන විදිය 2026 වෙනකන්. අන්නේ ගමන් කරන විදිය අපේ ඉලක්ක අපේ සීමාවන් අපි පාර දැනගෙන යන ආණ්ඩුවක් අපිට බැරිකම අපි මේකේ කියලා තියෙනවා. අපේ හැකියාව නොහැකියාව අපි අඳුරගෙන තියෙනවා. අපේ ශක්තියන් අපි අඳුරගෙන තියෙනවා. ඒක තමයි මේ ඉදිරිපත් කරන්නේ නිල වශයෙන් ලේඛනයක් හැටියට ඒක ව්‍යවස්ථානුකූල නීත්‍යානුකූල ලේඛනයක් වෙනවා. මොකද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත 11 3 වගන්ති අනුව අපි ඒක ඉදිරිපත් කරනවා. අපි ඒක ඉදිරිපත් කරනවා. අපිට මේකේ හැකියාවන් නොහැකියාවන් අපි ජාත්‍යන්තරයට කියලා තියෙනවා. මේක අර නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා වගේ නිව්යෝක් වොෂින්ටන් වලින් හදලා දෙන එකක් නෙමෙයි. අපි වුන්ට අපි අපේ බැරිකම කියලා දෙනවා හැකියාව කියලා තියෙනවා. හරි බෙවුර්තව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමාවන් ගැන අපි කියලා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකතුමිය ආපු වෙලාවේ ජනාධිපතිතුමා එතුමිය ඉස්සරහට තියාගෙනම කිව්වා. අපි 2028 දී මේකෙන් අයින් වෙන ලෑස්ති. අපි එතන මෙතන වැඳිලා ඉන්න ලෑස්ති නෑ. මොකද අපි දන්නා අපිට අත දිගාරලා වැඩ කරන්න අමාරු සීමාවක් මේකේ තියෙනවා. ඒ ටික අපි මේකේ කියලා තියෙනවා. ඒක අද නිල වශයෙන්ුත් කියනවා පාර්ලිමේන්තුවට. එච්චරයි. මේක වෙන මොකුත් නෑ. ඒක දැන් මේක දැන් කියනෝනේ කොහොම මේක ඉලක්කම් නෑ කියලා. අකුරු නෑ වචන නෑ මේකේ පෙළ ගැස්ම නෑ කියලා. මොකද මේකේ මුල පිටුව පෙරලලා මේ පැත්ත පිටුව පෙරලුවා මොකුත් නෑ තමයි. පොත කියවන්න ඕන. මේකේ භාෂා තුනෙන්ම තියෙනවා. සිංහල භාෂාවේ 33 වෙනි පිටුව. ඇමුණුම 2. මූල්‍ය තිරසභාවයට සහාය වීම සඳහා ගනු ලැබූ නිශ්චිත ප්‍රතිපත්තිමය පියවර. මූල්‍ය ස්ථාවරත්වයේ වෙනුවෙන් ගන්න නිශ්චිත ක්‍රියාමාර්ග. මේකේ කියන පෙර මූල්‍ය විනය සඳහා නීතිමය ආකෘතියක්. බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය බදු පදන පුරුල් කිරීම අනුපාත දර්ශක කිරීම. ඒකේ 2024 ජනවාරි 1 වෙනි දිනට ක්‍රියාත්මක කරන පරිදි අංක කරලා තියෙනවා.
2025 ජනවාරි 11 වෙනි දින ක්‍රියාත්මක කරන පරිදි අංක කරලා තියෙනවා කරන දේවල් ටික. 2025 වර්ෂයේ අප්‍රේල් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරන පරිදි පුද්ගල බදු PIT ව්‍යුහයේ සංශෝධන 3 බදු පරිපාලන හා ආයතන ව්‍යුහය නවීකරණය කිරීම. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපරාධ විමර්ශන ඒකකයේ පිහිටුවීම. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හදන අපරාධ විමර්ශන ඒකකයක්. එතකොට කට්ටියට එතනට යන්න වෙනවා. රැකියා හා පොලි ආදායම් පවන නැති පුද්ගලයින් 2024 තක්සේරු වාසිය සඳහා සරල කළ පුද්ගල බදු වාර්තා යොමු කිරීමේ පෝරමේ හඳුන්වා දීම. අවදානම් කළමනාකරන ඒකකයේ පුළුල් කිරීම. SWAT අර ක්‍රමය අහෝසි කරන යෝජනාව. අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම. වේග දෙපාර්තමේන්තුව 2024-28 වර්ෂයේ උපාය මාර්ග සලස්ම දියත් කිරීම. ඒක තියෙනවා. දැන් ඊට පස්සේ අහුවොත් එම කො 2024-28 උපාය මාර්ග සලස්ම කියලා. ඒක මේ පොතේ ලැබුණොත් එම මේක මාගල වගේ වෙනවා. ඒක හදන්නේ වේග දෙපාර්තමේන්තුවේ. හැබැයි වේග දෙපාර්තමේන්තුව ඒක හදන බව මේකේ කියලා තියෙනවා. සුරාබත් දෙපාර්තමේන්තුව කරන ක්‍රියාමාර්ග මේක කියලා තියෙනවා. ඒ වගේම මූල්‍යෝපාය ක්‍රමෝපාය ප්‍රකාශය සඳහා අවශ්‍ය අන්තර්ගතයන් කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ අවදානම් යොමු කළ යුතු ශ්‍රේෂ්ඨ ගැන කියලා තියෙනවා. 24 වෙනි පිටුවේ. මම විශේෂයෙන්ම ඔබතුමින් ඉල්ලා හිටිනවා මේ පොත්ම කියවන්න තියා ඉන්නෝනේ පාර්ලිමේන්තුවේ. පිටු විතරක් බලලා ඉන්නවා. ඒකින්ද මෙන්න මේ 33 වෙනි පිටුවයි 32 වෙනි පිටුවයි 24 වෙනි පිටුවයි හන්සාඩ් වාර්තාවට අතුල් ගන්න කියලා ඉල්ලා හිටියා. එතකොට අරතර මේ පිටුවක් කියවනවනේ. මේ තියනවානේ බොහොම ස්තුතියි. මේ සමහරු මේක බලන්නේ නැතුව මුල පිටුව විතරක් කියවලා ගරු මන්තුමා කියන කට්ටිය ඉන්නවා. ඒකයි ඒගොල්ලෝ මුල පිටුව විතරක් පෙරලා පොත ගැන අර්ථකථනය දෙනවා. ඒක නිසා මම කියන්නේ මේකේ තියෙනවා. thank you. භාෂා තුනෙන්ම තියෙනවා. හරිද? ඒකයි වෙන්න ඕන. ඒක තියෙනවා. තේරෙන භාෂාවකින් කියවන්න පුළුවන් විදිහට මේක කියලා තියෙනවා. ඒතර මේකේ වෙන්නේ මොකද්ද දැන්? මේකේ වෙන්නේ අපේ ආණ්ඩුවේ කාර්ය සාධනය පර්ෆෝමන්ස් එක ඇගීමට අවස්ථාවක් දෙන ඔබලා හැමෝටම. පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි. විද්වතුන්ට, සමාජ මාධ්‍යවලට එළියේ ඉන්න අයට මෙන්න මෙහෙම ආණ්ඩුව යන්නේ. හෙට මේක අරගෙන ලෑස්තියම 26 අවුරුදු වෙනකන් අපි 25 දී නොකර 26ට තල්ලු කරනවා මොනවද බලන්න. අපි කැමති නෑ අපි මේ බර 25 දී තියාගන්න ඕන බර 26ට තල්ලු කරන්න. මොකද 26 ඉන්නේ අපේ ආණ්ඩුව. 26 ඉඳලා 24ට ඉන්නේ අපේ ආණ්ඩුව. එතකොට අපි දැන් උත්සාහ කරන්නේ මොකද්ද? අපේ ඉලක්කය මොකද්ද? මුලාසරාද මන්ත්‍රීතුමිය 26ට යන්න නොදී අවදානම 25 දී බේරගන්න. අපේ ඉලක්කය 26ට යන්න නොදී 25 දී සම්පූර්ණ කරගන්න. ඒකයි අපේ ගරු මන්ත්‍රීතුමා මුලින්ම කිව්වේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොටම අපි ආදායම් ඉලක්ක බලාපොරොත්තු වෙනට වඩා උඩට අවිලා තියෙනවා. ඒක සාර්ථකත්වයක්. ඒක සාර්ථකත්වයක්. ආදායම් ඉලක්ක අපිට උඩට අවිලා තියෙනවා කියන්නේ අපි 26ට බර අඩු කරගෙන තියෙනවා. අපි මේ අවුරුද්දේ සංචාරක කර්මාන්තේ වැඩියෙන් එනවා කියන්නේ සංචාරක ආදායම් වැඩි වෙනවා කියන්නේ ලබන අවුරුද්දට බර අඩු කරගෙන තියෙනවා. මම දැක්ක අපේ දිලිජ් ජයවීර මන්තුමා කියන ඒක අපේ ජනතාවට බරක්ලු. සංචාරක කර්මාන්තේ අපේ රටේ ජනතාවට බරක් වෙන්නේ නැහැ. මොකද සංචාරක කර්මාන්තේ ඉන්න ශ්‍රේෂ්ඨ වලට ගියොත් ඒ ශ්‍රේෂ්ඨ වල යටිතල පහසුකම් හදන්න, හෝම් ස්ටේ ඇති කරන්න, ගෙවල් රැකියා, මුහුද ඒවා නිකම්ම නිකන් තිබිලා වැඩක් නැහැ. අපේ දැන් මම දන්නවා මඩකලපුව ප්‍රදේශයේ අපේ මන්ත්‍රීතුමා දන්නවා සංචාරක කර්මාන්තේ විශාල විභවතාවයක් තියෙනවා. දූපත් තියෙනවා. ලගොන් තියෙන ගොඩක්. ඒවට කර්මාන්තය යොදවන්න ඕන. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන පැති වලට යන්න. දැන් මඩකලපුවේ එයාපෝට් එක තියෙනවා. ප්‍රයෝජන ගන්නේ නැහැ හරියට. ඒක දිනු කරන්න ඕන. මොකද අපේ නැගෙනහිර පළාත උතුරු පළාත තමයි වැඩිම දැන් සංචාරක විභවයක් තියෙන්නේ. කර්මාන්ත විභවයක් තියෙන්නේ. එතුමා කිව්වා කර්මාන්ත ශාලාව වහලා තිබුණා. අද පේපර් කෝපරේෂන් එක පැය 24 වැඩ. පැය 24 වැඩ. රැයටත් වැඩ, උදේටත් වැඩ. ඒ රැකියා ජනිත කරනවා. ඒ සංචාරක කර්මාන්ත එහෙම විභවයක් තියෙනවා අපිට. මොකද අද ඒ විභවය හැබැයි තියෙන්නේ නැහැ. රටේ නීතිය කඩා වැටලා නම්. ආර්ථිකය බිඳ වැටිලා නම්. ආර්ථිකය බිඳ වැටිලා නම්. මම දැක්කා සමාජ මාධ්‍යවල දැන් ඔය මම ලෝක ආර්ථික සමුළුවට ගිහිල්ලා කරපු කතාව විකෘති සහ ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතන කිව්වෙත් ඒකයි. අපේ රටේ බුද්ධිමේ ජනතාව තරුණියෝ පිටරටවලට යනවා. අපි අපේ නිදහස් අධ්‍යාපනය උගන්වන පිටරටවලට යන්නේ අපේ අපරාධයක්. ඒක අපේ විතරක් නෙමෙයි. මේ ආසියානු කලාපීම අර්බුදයක්. අපේ රටවල වලට යුරෝපයේ තියෙන මද්ද්‍රව්‍ය එනවා. බ්‍රසීලයේ තියෙන මද්ද්‍රව්‍ය එනවා. සංචාරක කර්මාන්තය අපිට කැමති මද්ද්‍රව්‍ය වලට කැමති නැහැ. අපි ඒක බේර ගන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම සීමාවන් සහිතව අපේ තියෙන මේ ආර්ථිකය වර්ධනය කර ගන්න ඕන. ඒ හැකියාව අපි අඳුරගෙන තියෙනවා. මෙච්චර කාලයක් තිබිච්ච ප්‍රශ්නේ තමයි කර මන්ත්‍රීතුමා මේ ආණ්ඩු ගියේ වියදම් හැකියාවක් දැනගන්න නෙමෙයි. ඔබතුමා දන්නවා පහුගිය කාලේ කොහොමද වියදම් කරේ කියලා. අපි මේ කතා කළා. ඔහේ ඉබාගාතේ මන්ත්‍රීවරුන්ට තෑගි දෙනවා වගේ තමයි ටෙන්ඩර් දුන්නේ. කොන්ත්‍රාත් දුන්නේ. වැඩ කරගන්න දුන්නේ. මොකද එහෙම හේතුවක් තිබුණා. සාධාරණ එක පැත්තක හිතන්න මේ ආණ්ඩු සභා ගාණ්ඩු. මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබිච්ච අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වටේ තියෙන පක්ෂ ටික කොහොමද අල්ලගෙන තියාගන්නේ? නඩත්තු කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට දෙන්න සිද්ධ වුණා සමහර ඒවා. සමහර ඒවා දුන්නා එහෙම. දීලා නඩත්තු කරේ. තානාපති සේවාව ඉඳලම, තනතුරු වල ඉඳලම, වියදම් කිරීම ඉඳලම, මාර්ග ඉඳලම. අපි දන්න පළාත් පාලන ආයතන සමහරු ඒ කාලේ නඩත්තු කරේ පාරවල් දීලා. ඔයා මේ පාර කරගන්න කියලා දීලා മന്ത്രിවරු නඩත්තු කරේ. දැන් එහෙම අපිට බෑ. අපි එහෙම කරන්නේ නැහැ. අපි විලංගු දාගන්න එකක් මේ අවදානම් ප්‍රකාශය කියන්නේ. මේ මූල්‍ය ප්‍රකාශය අපි ඉදිරිපත් කරන්නේ මොකද? වඩා හොඳ දත්ත හා ආකෘති නිර්මාණය කරන්න. වැඩි දියුණු කරන ආයතනික සම්බන්ධතා හදන්න. උපකල්පන අඛණ්ඩව යාවත්කාලීන කරලා යථාර්ථය බවට පත් කරන්න. අපි මේකේ උපකල්පන තියෙනවා. හැබැයි අපි උපකල්පනත් එක්ක පොරවදනවා.
මොකටද යථාර්ථයට ගේන්නේ? මොකද අපි හොඳටම දන්නවා අපි මේක යථාර්ථයට ගෙනාවොත් විතරයි මේ රට සාර්ථක වෙන්නේ. මේ රට සාර්ථක කරන්න බෑ නැත්තම්. ඒකේ දේශපාලන තලයේ අපි හැමදාම කියන වගේ අද දූෂණේ 0. අද කාටවත් ඔබතුමාට කියන්න බෑ මේ ඉන්න മന്ത്രിවරුන්ට පළාත් පාලන ආයතන වලට අපේ කාටවත් මෙයා හොරෙක් මෙයා මෙච්චර හොරකම් කරලා තියෙනවා කියන්න බෑ. ඒක 0. දැන් මුජිබුර් රහ්මාන් මන්තුමා අර බහාලුම් 300 ගාණක් නිදහස් කිරීම ගැන ඒ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරා මම සතුටු ඒකට. ගරු ඇමතුමා තව විනාඩි දෙකක්. ඒකට මම සතුටු මොකද දන්නවද? ඒක තාම නිල වශයෙන් අපි රජයේ හැටියට ආණ්ඩුවේ හැටියට ප්‍රකාශයටපත් කළා නෑ. කමිටුව අරගෙන ඒ වාර්තාව ජනාධිපතිතුමාට දීලා ක්‍රමවේදයට යන එතුමාලා කොහොම හරි අරගෙන තියෙනවා. ඒක හොඳයි. කරන අනිවාර්ය කරලා විතර නෙමෙයි. ඒක අනුව ගන්න තියෙන සියලුම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒක අන්තිම ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නේ. ඔව්. ඒක ඔයගොල්ලන්ගේ කරපන්නවා. ඔව්. අපි දැනනයි. ඒ ඔයගොල්ලන් කතා කරපරේ වඩිලකමක් දෙන්න ඕන කතා කරන්නේ. ඔව්. ඒක ජනවාරි 30 මේ කමිටුව පත් කරේ. ජනවාරි 30 ජූනි 16 මේක වාර්තාව සකස් කරලා අවසන් කරා. දැන් ඔබතුමාම කල්පනා කරලා බලන්න ගරු මන්ත්‍රීතුමා මීට කලින් එහෙම දෙයක් වුණා නම් එක්ක ආණ්ඩුවට ගැලපෙන බොරු වාර්තාවක් හදනවා. දැන් මම තාම දැකලා නැහැ වාර්තාව. හැබැයි මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා සභාගත කරු වාර්තාව හරියක නම් එතුමා කියන කාරණා ඇත්ත නම් ඒකෙත් බලන්නකෝ ආණ්ඩුවෙන් පත් කරපු ජනාධිපතිතුමා පත් කරපු කමිටුව කිසි නිලධාරියෙක් ආරක්ෂා කරනවද කියලා. ඒ කියපු ටික ඇත්ත නම් මම කියන්නේ ඒක නිල වශයෙන් ක්‍රියාත්මක කරන්න ඕන අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් දෙනවා. ඒක නේ කිසි බාධාවක් නැහැ. අපි කිසිම බාධාවක් නැහැ. මොකද අපිට කිසි කෙනෙක්ගේ යාළු ගන්න නැහැ. හැබැයි මම දන්නවා මීට කලින් කරපු වාර්තා කොච්චර තියනවද හමස් පෙට්ටියට ගියපුවා. මේ පාර්ලිමේන්තුවේම ඇමතිවරු 33 දෙනෙක්ගේ ජනාධිපති පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා ඔබතුමාට මතකද? මතකනේ. දේපල අරවමියා සම්බන්ධයෙන් කරපු අයථා ගන්දුණු ගැන ජනාධිපති කොමිසමක් පත් කළා. වාර්තාවට මොදුනේ. ඒවා ආණ්ඩුව හැටියටම හදාගෙන ආණ්ඩුවම හමස් පෙට්ටියට ඇරියා. දැන් අපි සතුටුයි. අපි ක්‍රමවේදයකට අනුව වාර්තාව අවසන් කරලා තියෙනවා ජූනි 16 වෙනකොට. ඒක නිල වශයෙන් බාර දීලා තියෙනවා. ඊට පස්සේ ඒක දැන් ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඊට කලින් විපක්ෂ මන්ත්‍රීතුමෙකුට වාර්තාව හම්බෙලා එතුමාලා ඒක දැන් ඉදිරිපත් කළා. හොඳයි. විපක්ෂ සතුටු වෙන්න ඕනේ නේද? විපක්ෂ සතුටු වෙන්න ඕන. මම සතුටුයි විපක්ෂ සතුටුයි. එහෙම රටක් මේක දැන්. ගරු ඇමතුමා මම කියන්නේ ඒ විනිවිද භාවය වෙනුවෙන් තමයි මම අවසන් කරනවා. ඒ විනිවිද භාවය වෙනුවෙන් තමයි අද මේ මූල්‍ය අවදානම් පිළිබඳව වාර්තාව මේ ප්‍රකාශන ක්‍රමෝපාය ප්‍රකාශන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි එක සහතිකයක් ඔබට දෙනවා. මේ පාර්ලිමේන්තුවට අපි වග කියනවා ජනතාවට වග කියනවා මීට පිටින් අපි එක වචනයක්වත් ක්‍රියාවට නගන්නේ නැහැ. බොහොම ස්තුතියි.